හැලෝ හැමෝටම ඉතින් අද තිෂාන YouTube channel එකට අපි යාළුවෝ හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අදත් අපි අපේ යාළුවෝ වෙනුවෙන්ම ගෙනල්ලා තියෙන්නේ වෙනස්ම ස්ටෝරි ලයින් එකකින් ඉස්සරහට කන්ටිනියු වෙන්න ගොඩක් අය හොයන ගමන් හිටපු තවත් ලස්සන මූවි එකක සම්පූර්ණ කතාව. ඉතින් මේ මූවි එකේ නම තමයි Trisha on the Rocks කියන්නේ. එහෙනම් ඉතින් අපේ යාළුවෝ හැමෝටම කියන්න තියෙන්නේ අද මූවි එකේ සම්පූර්ණ කතාව දැනගන්න මේ වීඩියෝ එකේ අවසානය වෙනකම් මේ වීඩියෝ එකට ලයික් එකකුත් දාලා ඔයගොල්ලන් හැමෝටම එකතු වෙලා ඉන්න කියලා. එහෙනම් ඉතින් තවත් කතා ඕනේ නෑනේ. අපි කෙලින්ම යමු අපේ අද වීඩියෝ එකට. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. Go, 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 go. අද කතාව පටන් ගනිද්දිම අපිට පේනන්නේ අපේ අද කතාවේ මේන්ම කැරක්ටර් එකක් වෙන විශාල්වයි එයාගේ යාළුවවයි. ඇතරම් මේගොල්ලන් එක ගෙදරක තමයි ජීවත් වෙන්නේ. ඒගොල්ලන්ගේ බිස්නස් එක පහසුවෙන් කරගෙන යන්න. ඉතින් මේ විශාල් යාගේ යාළුවත් එක්ක බිස්නස් එකක් විදිහට කරන්නේ ප්‍රීමියම් ක්වොලිටි එකේ විස්කි වොඩ්කා වගේ සැර જાති. ඒගොල්ලන් අඳුරන තැන් වලින් ගොඩක් අඩු මුදලට අරන් ඒගොල්ලන්ගේ කස්ටමර්ස්ට ලොකු ප්‍රොෆිට් එකක් තියාගෙන විකුණන එක. ඊළඟට එහෙමම අනිත් පැත්තෙන් අපිට පේනවා අපේ අද කතාවේ ඉන්න මේන්ම ෆීමේල් කැරක්ටර් එක. ඉතින් මෙයාගේ නම තමයි ට්‍රිෂා කියන්නේ. ඇතරම මෙයා නම් ගොඩක් ධනවත් පවුලක ගෑනු ළමෙක්. ඉතින් මේ ට්‍රිෂාට විවාහ වෙන්න අවශ්‍ය කරන වයස වගේ එළඹිලා තිබ්බත් මෙයා තාමත් try කරන්නේ එයාගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු තවදුරටත් ඉස්සරහට කරගෙන යන්න. ඒ ට්‍රිෂාගේ තාත්තෙකුට කැමති වෙන්නේ නැහැ. මොකද එහෙම වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ට්‍රිෂා තවදුරටත් යමු වුණොත් එයා තවත් අවුරුදු 4ක් විතර ගොල්ලන්ගේ පවුලෙන් ඈත් වෙනවා. ඉතින් ඒ නිසා ට්‍රිෂාගේ තාත්තා දැන් ඔයා ඔහොම අධ්‍යාපන කටයුතු කරන ඇති. දැන් ඔයා මගේ කැමති බිස්නස් එකක් බලාගෙන සතුටින් අපිත් එක්ක ඉඳලා හොඳ විවාහයකුත් කරගන්න කියලා ට්‍රිෂාගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු නවත්තර දානවා. මොකද එයා මේ වෙද්දි වුණත් ගොඩක් උගත් කෙනෙක්. කොහොමද ඊනටෝගේ තරහටත් එක්ක ට්‍රිෂා මේ දවසේම රැය තියෙන එයාගේ යාළුවෙක්ගේ බර්ත්ඩේ පාටි එකකට යන්න ලෑස්ති වෙනවා. හැබැයි ට්‍රිෂා හැම රැය තිස්සේ එයාගේ පිරිමි යාළුවෙක්ගේ බර්ත්ඩේ පාටි එකට යනවා කිව්වම ට්‍රිෂාගේ තාත්තා ලොකුවට කලබල වෙන්න යන්නේ නැහැ. මොකද එයාත් ඇවිල්ලා සාමාන්‍ය සාම්ප්‍රදායික දෙමව්පියෝ විදිහට හිතන කෙනෙක් නෙමෙයි. ඒ නිසා එයා ට්‍රිෂාට යන්න කලින් උපදෙස් ලබා දෙන්නේ කොහෙ ගියත් මොලේ කල්පනා කරලා වැඩ කටයුතු ටික කරන්න කියලා. කොහමද ඊළඟට ආයෙත් අපිට වෙන්නනවා විශාලුයි එයාගේ යාළුවයි ඒගොල්ලන්ගේ අද දවසේ බිස්නස් එකක් පටන් අරගෙන තියෙන විදිය. මුලින්ම ඉතින් මේගොල්ලන් කරන්නේ සුපුරුදු පරිදි ඒගොල්ලන්ට අඩුවට බෝතල් ගන්න පුළුවන් තැන් වලින් ඒගොල්ලන්ට අවශ්‍ය බෝතල් ටික ගන්න එක. ඊළඟට ඉතින් ඒගොල්ලන් කරන්නේ මේව ඕඩර් කරලා තියෙන අයට මේවා ගිහින් ඩිලිවර් කරලා සල්ලි ටික ගන්න එක. ඇතරම ඉතින් මේ වෙද්දි විශාලට ඒගොල්ලන්ගේ මහන්සිය ප්‍රතිඵලයක් හැටියට ලොකු කස්ටමර් බේස් එකකුත් ඉන්නවා වගේම මේ වැඩේ ඒගොල්ලන්ට ලොකු ලාභයකුත් තියෙනවා. මොකද ගොඩක් වෙලාවට මේගොල්ලන් මේවා සෙල් කරන්නේ ගොඩක් ඉහළ පෙළේ අයට. ඊට පස්සේ ඉතින් ආපහු අපිට පේන්නනවා ට්‍රිෂා එයාගේ යාළුවොත් එක්ක අද දවසේ බර්ත්ඩේ එක තියෙන යෂ්වාන්ගේ අපාර්ට්මන්ට් එකට යනවා. ඊළඟට ඉතින් කොහොමද මේගොල්ලන් මේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න පටන් ගන්නේ ඩ්‍රින්ක්ස් වලින්මයි. ඒ කියන්නේ මේගොල්ලන් මුලින්ම ඩ්‍රින්ක්ස් අරන් හොඳට විනෝද වෙලා ඊළඟට තමයි කේක් කපලා මේ යෂ්වාන් කියන යාළුවට විශ් කරන්නේ. කොහොමද ඊළඟට ඔය විදිහට මේ ට්‍රිෂා ඇතුළු යාළුවන්ගේ පාටි එකත් හොඳටම ඉස්සරහට යනවත් එක්කම එක තැනකදී මේගොල්ලන්ගේම අත්වැරද්දන් නිසා මේගොල්ලන් පාටි එක වෙනුවෙන් ගෙනල්ලා තිබ්බ ඔක්කොම බෝතල් ටික බිඳිලා යනවා. ඒකත් එක්ක ඊළඟට මේගොල්ලන් හැමෝම වගේ try කරන්නේ කාටම හරි කියලා මෙහෙට තව බෝතල් ටිකක් ගෙන්න ගන්න. ඒත් ඉතින් වැඩේ කියන්නේ මේ ටයිම් එකේ හැමෝම වගේ බිසි. ඊළඟට කොහමද මෙතන ඉන්න මේ විනීත කියන ගෑනු ළමයා එයාගේ තවත් යාළුවෙක්ට මේ ගැන කියලා කොහොම හරි මේට බෝතල් ටිකක් ගෙන්න ගන්න උත්සාහ කරනවා. ඉතින් අවසානට ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් විදියට විනීත කෝල් කරපු යාළුවා විශාලට කතා කරලා කියනවා එයා දැන් එවන ඇඩ්‍රස් එකට හොඳ බෝතල් ටිකක් යවන්න කියලා. එතකොට ඉතින් ඒ වෙද්දිත් වැඩිපුර බෝතල් කීපයක් තියෙන විශාල් ඒ වැඩේ කරන්න කැමති වෙනවා. ඒත් ඉතින් ඊට කලින් ඒගොල්ලන්ට තව ඕඩර්ස් වගේ දෙන්න තිබ්බ නිසා විශාල් පාරයිනේ නවත්තලා තිබ්බ බයික් එකක් සූක්ෂමව හොරකම් කරලා එකෙන් එයාගේ යාළුවව යවනවා ඒගොල්ලන්ට මුලින්ම ලැබිලා තියෙන ඕඩර්ස් ටික එකෙන් දෙන්න. ඒ අතරම විශාල් යනවා එයාට අන්තිමේටම කෝල් කරපු කස්ටමර් එනෙකුව ලොකේෂන් එකට. ඒ කියන්නේ ට්‍රිෂාල පාටි එක දාන් ඉන්න අපාර්ට්මන්ට් එක ගාවට. හැබැයි දැන් සිකියුරිටි එකපාරට විශාලට ඇතුල් වෙන්න දුන්නේ නැති නිසා විශාලයට කලින් කතා කරපු කෙනා දීලා තියෙන නම්බර් එකට කතා කරනවා. ඒතකොට ඉතින් කෝල් එක ආන්සර් කරන්නේ මේ ඉන්න විනීත වගේම එයා විශාලට කියනවා උඩට එන්න කියලා. ඊළඟට විශාලුත් ත්‍රිෂාල පාටි එක දාන් ඉන්න රූෆ් টොප් එකට ඇවිත් මේගොල්ලන්ට අවශ්‍ය කරන බෝතල් ටික දෙනවත් එක්කම ත්‍රිෂා ඇතුළු අනිත් ගෑනු ළමයි දෙන්නගේ හිත විශාලට එකපාරට ඇදිලා වගේ යනවා. ඒත් ඉතින් මෙතන ඉන්න කොල්ලෝ ටිකට නම් මේ විශාල වැඩි යල්ලන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන් විශාලට ඉක්මනට මෙයාගේ ගාස්තුව ගෙවලා යවන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒත් ඊළඟට මෙතන ඉන්න එක ගෑනු ළමෙක් ඔන්න ඔයගේ ඇඟේ මොකෙක් හරි සතෙක් ඉන්නවා කියලා විශාලට කියනවත් එක්කම විශාලුත් එකපාරට ගෑසිලා ගිහින් ඒ සතාව එලවන්න ගිහින් අවසන්ට එයාගේ ෂර්ට් එකේ බටන්ස් කීපයකුත් ගැලවෙනවා. ඒකත් එක්ක ඉතින් මේ ත්‍රිෂාලට ආයෙ පාරක් එයාගේ පැත්තට ඒගොල්ලන්ගේ හිත ඇදිලා යනවා. මොනවා වුණත් ඊළඟට විශාල ආයෙ ඇඳුම හදාගෙන එයාගේ සල්ලි තරම් මෙහෙන් යන්න හදද්දි මෙයාට මතක් වෙනවා එයා මෙහෙට එද්දිම මේ ආසන්නේ පොලිසියෙන් හිටියා කියලා. ඉතින් ඒ නිසාම විශාල මේගොල්ලන්ට මේ ගැන කියලා ඒගොල්ලන්ගෙන් අහනවා මම තව පොඩ්ඩක් මෙතන ඉඳලා ගියට කමක් නැද්ද කියලා. එතකොට මේකට මේ කොල්ලෝ ටික වැඩි කැමති නැති වුණත් ත්‍රිෂාල කියනවා ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා ටිකක් ඉඳලාම යන්න කියලා. ඊට පස්සේ හැමම විශාලට මෙතන ඉන්න අය වඳුර ගන්න හම්බ වෙනවා වගේම මේගොල්ලන් විශාලටත් ඒගොල්ලන් එක්කම ඩ්‍රින්ක්ස් ගන්න කතා කරනවා. ඊට පස්සේ ඉතින් විශාලුත් මේගොල්ලන් එක්කම ඩ්‍රින්ක්ස් ගන්නවත් එක්කම හැමෝටම පොඩ වැඩි වීගෙන එද්දී විශාල මේ හැමෝම එක ගොඩක් එකතු වෙන පටන් ගන්නවා. විශේෂයෙන්ම මේ ත්‍රිෂා එක්ක. ඒ කියන්නේ විශාල දැන් එයා කරන බිස්නස් එක ගැනයි ඒක කරන්න ගිහින් යාට පොලිසියෙන් වගේම මිනිසුන්ගෙන් ඇතිවෙච්ච ප්‍රශ්න ගැනයි ගොඩක් දේවල් කියලා එයා මේ ත්‍රිෂා එක ගොඩක් හිතවත් වෙනවා. ඒ වගේම මේ විශාල් කියන්නේ මට සාමාන්‍යය වගේ 8-5 ජොබ් එකක් කරන්න කොහෙත්ම කැමැත්තක් නැහැ. මං කැමති දවසට පැය 2ක් විතර වැඩ කරලා හොඳට හම්බ කරන්න.
ඉතින් ඒකයි මම මේ බිස්නස් එක තෝරගත්තේ කියලා. ඊළඟට ඉතින් ත්‍රිෂා ඇතුළු එයාගේ යාළුවෝ ඔය ඉතින් ওই වැඩේට අමතරව තව මොනවද කරන්න කියලා විශාල්ගෙන් ඇහුවම එයා කියන්නේ මම මගේ බිස්නස් එක ඇරුණම ජිම් යන එකයි ඩාන්ස් කරන එකයි තමයි කරන්න කියලා. ඒත් එක්කම ඊළඟට විශාල් මේගොල්ලන් එක්කම තව තවත් ඩ්‍රින්ක්ස් අරන් ත්‍රිෂාලට වැඩි වෙද්දී එයාට නම් තව බොන්න පුළුවන් කියලා වැඩ වෙන්නට පටන් ගන්නවා. හැබැයි විශාල් කරන දේවල් නිසා එයාට එක දිගටම මේ ගෑනු ළම යදිලා යන එකට නම් මේ කොල්ලොන්ට බලන් ඉන්න බෑ. ඒත් ඉතින් එහෙමයි කියලා ත්‍රිෂාල එයාව යවන්න දෙන්නෙත් නෑ. කොහොමද ඊළඟට මේ විශාල් එයාට හොඳට ඩාන්ස් කරන්නත් පුළුවන් කියලා මේ හැමෝන්ටම ඔප්පු කරන ගමන් එයාගේ වැඩ දාලා මෙතන හැමෝන්ගේම අවධානය එයාගේ පැත්තට අරන් හොඳට විනෝද වෙනවා. ඒත් එක්කම ඊළඟට එයා අහම්බෙන් වගේ ත්‍රිෂාගේ තාසම කරන මියුසික් ට්‍රැක් එකක් ප්ලේ කරලා ත්‍රිෂාත් එක්ක ඒකට ලස්සනට ඩාන්ස් කරනවා. අවසානට ඉතින් ඔය හැමදේම කරලා මහන්සි වෙලා ඉන්න මේ කට්ටියම බිමින් තැන තැන වාඩිගෙන පොඩි කතාවක් දාගෙන තමයි ඉන්නේ. ඉතින් එතකොටම තමයි මේ කට්ටිය විශාල්ගෙන් එයාගේ වයස කීයද කියලා අහන්නේ. එතකොටම ඉතින් විශාල් hina වෙලා කියන්නේ එයාට තාම වයස 21යි කියලා. ඊළඟට ඉතින් මේ ඉන්න ත්‍රිෂාත් එක්කට පුදුම වෙලා ගිහින් කියන්නේ ඔය අපිටත් වඩා ගොඩක් බාලා ඉන්නේ කියලා. එතකොටම ඉතින් විශාල් hina වෙලා කියන්නේ ඔව් ඇන්ටි මගේ වයස ටිකක් වැඩියෙන් පේන්න ඕන නිසායි මම මෙහෙම රැවුලවවන් ඉන්නේ කියලා. මොකද නැත්තම් එයාට එයාගේ බිස්නස් එක කරගන්න අමාරුයි කියලා. ඊට පස්සේ ඉතින් කොහොමරි ත්‍රිෂාට පොඩ්ඩක් වොෂ්රූම් එකට යන්න ඕන වුණත් එයාට තනියම යන්න ටිකක් අමාරුයි කියලා තේරුණ විශාල් එයාව වොෂ්රූම් එක ගාවට අරන් යනවා. ඊළඟට ඉතින් ත්‍රිෂා වොෂ්රූම් එකට ගිහින් එයාගේ වැඩේ කරන් එන්නකම් විශාල් මෙතනටම වෙලා ඉන්නවා. ටික වෙලාවකින් ඉතින් ත්‍රිෂාත් එළියට එනවා වගේම එයා එකපාරට විශාල්ගේ පැත්තටම වැටෙන්න ගිහින් විශාල් එයාව අල්ල ගන්නවා. මොන වුණත් ඊළඟට මේ වෙලාවේ ත්‍රිෂාට ටිකක් වැඩි වෙලා ඉන්න නිසාම එයාට එයාගේ හැඟීම් පාලනය කරගන්න අමාරු වෙලා එයාට මේ විශාල්ව ස්පර්ශ කරන්න ඕන වෙනවා. ඊට පස්සේ ඉතින් විශාලුත් එයාට අවස්ථාව ලබා දෙනවා වගේම ওই සිදුවීමෙන් පස්සේ ත්‍රිෂාට එයාගේ හැඟීම් තවදුරටත් පාලනය කරගන්න අමාරු වෙලා එයාට විශාල් එක්කම මේ රාත්‍රියකට ගත කරන්නත් ඕන වෙනවා. කොහමද ඉතින් ඊළඟට විශාලුත් එකට කැමති වෙලා එයා ත්‍රිෂාවත් එක්කගෙනම මේ එක රූම් එකකට ගිහින් මේ රාත්‍රියේ එකට ගත කරන්න පටන් ගන්නවා. කොහමද ඊට පස්සේ එහෙමම ওই සීන් එක කට් කරලා ඊළඟට අපිට පෙන්නන්නේ ওই සිදුවීම් වෙලා ඉවර වෙලා පැය කිහිපයකට පස්සේ විශාල් නැගිටින විදිය. ඒ වෙද්දිත් ඉතින් ත්‍රිෂා නම් හොඳටම නිදි. ඒකත් එක්ක ඉතින් විශාල් එයාගේ ඇඳුම් ටික ආපහු ඇඳගෙන එයාගේ බඩු ටිකත් ආපහු ගන්න රූෆ්ටොප් එක පැත්තට ගියාම හැමෝම තැන තැන වැටිලා තාමත් නිදි. මේ වෙද්දි ඉතින් උදෙත් වෙලා. ඒකත් එක්ක ඉතින් විශාල් එයාගේ බඩු ටිකත් එතනින් අරගෙන එයාගේ ෂූස් දාගෙන ත්‍රිෂා ඉන්න රූම් එකට ගියාම තමයි ත්‍රිෂාත් එකපාරට නැගිටලා එයාත් මෙහෙන් යන්න ඇඳුම් ටික ඇඳගෙන පටන් ගන්නෙ. ටික වෙලාවකින් ඉතින් විශාල් ත්‍රිෂා ගාවට ගිහින් එයාට දෙයක් කියන්න තියෙනවා කියලා කියනවත් එක්කම ත්‍රිෂා එක එකපාරටම නවත්තලා කියන්නේ කලින් දවසේ අපි දෙන්න අතර සිදුවීමක් වුණා තමයි. හැබැයි ඒක එතනින් ඉවරයි. ආපහු ඉතින් එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසාම ඉතින් මගේ නම්බර් එක ඉල්ලන්නවත් මගේ ගෙවල් හොයන් එන්නවත් උත්සාහ කරන්න එපා කියලා තමයි ත්‍රිෂා මෙයාට කියන්නේ. එතකොටම ඉතින් විශාලුත් hina වෙලා කියන්නේ ඉතින් මාත් ඔයාට කියන්න හැදුව ඔය වගේම දෙයක් කියලා. ඒ කියන්නේ දැන් මේ විශාල් කියන්නේ මං ගත කරන්නේ වෙනස්ම ජීවන රටාවක්. ඉතින් ඒ නිසා මට ඔයාව ගැලපෙන්නේ නැහැ කියලායි මං කියන්න හැදුවේ කියලා විශාල් කියනවා. එතකොටම ඉතින් මේ ත්‍රිෂාත් අම්මෝ ඒක නම් ලොකු දෙයක් කියලා ඒගොල්ලන්ගේ යාළුවා කවුරුත් දැක්කෙත් නැති නිසා ඒ දෙන්නම ඒගොල්ලන් ආයේ දකින්න කලින් මෙහෙන් යන්න තීරණය කරනවා. හැබැයි ඉතින් අවසානට මේගොල්ලන් ලිෆ්ට් එකෙන් පහළට එන අතරත් විහිළු කීපයක් කර කර ඇවිත් අවසානට එහෙමම වෙන් වෙලා යනවා. කොහමද ඊළඟට එහෙමම තවත් මාසයක් විතර ගත වෙලා යනවත් එක්කම ත්‍රිෂාට පොඩි අමුත්තක් දැනිලා එක දවසක් එයා යනවා එයාගේ ඥාති සහෝදරියක් වෙන මේ ඉන්න ડોක්ටර්ව හම්බ වෙන්න. ඊළඟට ඉතින් ත්‍රිෂා එයාට කියන කතාවත් එක්ක එයා ත්‍රිෂාව චෙක් කරලා බලලා කියන්නේ ත්‍රිෂා මේ වෙදි ප්‍රෙග්නන්ට් වෙලා කියලා. දැන් ඉතින් ওই සිදුවීම ත්‍රිෂාට වගේම එයාගේ මේ ඥාති සහෝදරියටත් හිතාගන්න බැරි වෙනවත් එක්කම ත්‍රිෂා තේරුම් ගන්නවා එයා ප්‍රෙග්නන්ට් වෙලා තියෙන්නේ එයාට අර පාටි එකේදී හම්බුන විශාල් ලතින් කියලා. ඒත් ඉතින් ත්‍රිෂා එයාගේ මේ සහෝදරියට කියන්නේ මේක නෑගේ තාත්තට කියන්න එපා කියලා. මොන වුණත් ඉතින් ඊළඟට ත්‍රිෂා මේ වෙලා තියෙන දේත් එක්ක තනියම දුක් වෙන්න පටන් ගන්නවත් එක්කම යම් පක්මාරි අවුලකින් ඉන්නේ කියලා එයාගේ පවුලයට පොඩ තේරෙන්න ගන්නවා. අවසානට ඉතින් ওই විදිහට දවස් ඉස්සරහට ගත වෙගෙන යනවත් එක්කම ත්‍රිෂා තීරණයක් ගන්නවා එයාද මේක නෑගේ තාත්තටත් කියන්න ඕන කියලා. කොහමද ඊළඟට ඉතින් ත්‍රිෂා මේක නෑගේ තාත්තටත් කියනවා. හැබැයි ඉතින් ওই කතාවට යාට ගොඩක් කේන්ති යනවත් එක්කම එයා අහන්න ගන්නවා මිකුනේ කවුරු නිසාද කියලා. ඒ ත්‍රිෂා එක හෙලි කරන්න කැමති වෙන්නේත් නෑ. ඉතින් ඒ හේතුවත් එක්ක ත්‍රිෂාගේ තාත්තට තවත් කේන්ති ගිහින් ආයෙ ටික වෙලාවක් කල්පනා කරලා බලලා කියන්නේ දැන් උන දේ වුණා. ඉතින් දැන්වත් ඔය ළමයාගේ තාත්තා කවුද කියන්න. එතකොට මට එයාව එයාට විවාහ කරලා දෙන්න උනත් පුළුවන් කියලා. ඒත් ඉතින් ත්‍රිෂා එකට කැමති වෙන්නේ නෑ. ඒ හේතුවත් එක්ක ත්‍රිෂාගේ තාත්තා කියන්නේ එහෙනම් ඉතින් කරන්න තියෙන එක දෙයයි ඒ තමයි ළමයාව නැති කරලා දාන එක කියලා. ඒත් ඉතින් ඒක කරන්න ත්‍රිෂා කැමති වෙන්නේ නෑ. එයා කියන්නේ එයාට මේ ළමයාව හදාගන්න ඕනේ සහ කවුරුත් නැති වුණත් එයාට ඒ වැඩ ටික කරගන්න පුළුවන් කියලා. කොහමද ඊනාට ඉතින් ওই සීන් එකත් ඔහොමම කට් කරලා අපිට පෙන්නනවා ඊළඟට විශාල්ව. මේ දවස් ඉතින් එයා ඉන්නේ පොලිසියෙන් එයාගේ යාළුවව බේරගන්න ගිහින්. ඒ කියන්නේ බෝතල් ප්‍රශ්නයන් නිසාම විශාල්ගේ යාළුවව පොලිසියෙන් අල්ලගෙන මේ වගේ දේවල් ඉතින් මේගොල්ලන්ට නිතරම වගේ වෙන දේවල්. ඒ නිසාම පොලිසියනුත් මේගොල්ලන්ව හොඳට අඳුරනවා වගේම විශාල්ට පොලිසියට ගානක් දීලා එයාගේ යාළුවව ආපහු නිදාස් කරගෙන එන්න පුළුවන් වෙනවා. දැන් ඉතින් ওই විදිහට මේගොල්ලන් බයික් එකෙන් යන්නේ එදා පාටි එක තිබ්බ අපාර්ට්මන්ට් එක ගාවින්. ඒකත් එක්ක ඉතින් විශාල්ට ත්‍රිෂාව ආපහු සැරයක් මතක් වෙනවත් එක්කම ත්‍රිෂාට තේරෙන්න ගන්නවා එයා මේ ගැන විශාල්ටත් කියන්න ඕනේ කියලා. ඒ කියන්නේ එයා මේ ළමයාව බාර ගන්න කැමති වුණත් අකමැති වුණත් මේ ගැන එයාත් දැනගන්න ඕනේ කියලා ත්‍රිෂා තේරුම් ගන්නවා. ඒත් වැඩේ කියන්නේ ත්‍රිෂා ගාව විශාල්ගේ නම්බර් එකක්වත් කිසි දෙයක් නැහැ.
කොටිම ට්‍රිෂාට යගේ නම විශාල් කියලවත් මතක නෑ. ඉතින් ඒ නිසාම ට්‍රිෂා ඉක්මනටම යාගේ හොඳම යාළුවෙක් වෙන විනීතට කෝල් එකක් අරන් එයා මේ වෙද්දියට පාටියකට බෝතල් අරන් ආපු කොල්ල නිසා ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නේ. ඒ නිසා එයා ඉන්න තැනක් හරි එයාගේ නම්බර් එකක් හරි දෙන්න කියලා එයාගේ යාළුවට කිව්වා. එයාත් මේකට පුදුම වෙලා ගිහින් කියන්නේ එයාත් එයා ඉන්න තැනක්වත් එයාගේ නමක්වත් දන්නේ නෑ කියලා. මොනවා වුණත් ඊළඟට ට්‍රිෂා එයාගේ දා පාටියක හිටපු අනිත් යාළුවන්ගෙනුයි පුළුවන් හැම ක්‍රමයකටමයි විශාල්ව හොයාගන්න බැලුවත් මේගොල්ලන්ට එයාගේ නමක්වත් හොයාගන්න වෙන්නේ නෑ. ඒත් ඉතින් අවසානට ට්‍රිෂාට එක අයිඩියා එකක් එනවා විශාල්ව හොයාගන්න. ඒ තමයි විශාල් කරපු බිස්නස් එක හරහා. කොහමද ඉතින් ඊළඟට ට්‍රිෂා විශාල් කරපු විදිහටම ප්‍රීමියම් ක්වොලිටි එකේ බෝතල් ඕනම වෙලාවක එක එක තැන් වලට ඩිලිවර් කරන එකේ නම්බර්ස් ඉන්ටර්නෙට් එකේනුයි එයාගේ යාළුවන්ගෙනුයි හොයාගෙන ඒගොල්ලන් එකින් එක්කෙනාට කතා කරලා ඒගොල්ලන්ගේ මාර්ගෙන් බෝතල් ගෙන්න ගන්න පටන් ගන්නවා. ඒ කවුරු හරි අතර විශාල් ඉන්නවද කියලා බලන්න. ඇත්තටම ඉතින් එදා පාටි එක දවසේ විනීතා එයාගේ තවත් යාළුවෙක්ගේ මාර්ගෙන් විශාල්ව කන්ටැක්ට් කරගෙන තිබ්බත් ඒ යාළුවගේ ෆෝන් එකේ කන්ටැක්ට් ලිස්ට් එක සම්පූර්ණයෙන්ම ඩිලීට් වෙලා නිසායි ට්‍රිෂාට මේ විදිහට විශාල්ව හොයන්න වෙන්නේ. ඒත් ඉතින් මේ ක්‍රමයට ට්‍රිෂාට එයාගේ කාමරේ පිරෙන්න බෝතල් ගෙන්න ගන්න පුළුවන් වුණත් විශාල්ව නම් හොයාගන්න වෙන්නේ නැහැ. හැබැයි ඉතින් එහෙමයි කියලා එයා උත්සාහය අතරින්නෙත් නැහැ. ඒ නිසා අවසානට කොහමරියට විශාල්වත් එයාගේ ගේ ගාවටම ගෙන්න ගන්න පුළුවන් වෙනවත් එක්කම එයාව දැක්ක ගමන් ට්‍රිෂාට මාරම හැපි. මොකද දැන් එයා කැමති වුණත් අකමැති වුණත් එයාට කියන්න අවශ්‍ය දේ ට්‍රිෂාට එයාට කියන්න පුළුවන්. කොහමද ඉතින් දැන් ට්‍රිෂා මෙයාව දැක්ක ගමන් මං ඔයාව හොයන්න මාරම කට්ටක් කෑව කියලා මේ පාරයාගේ නමත් හරියටම දැනගෙන එයාවත් එක්කන් කෙලින් මෙන්නේ කැෆේ එකකට. ඒ කියන්නේ එයාට අදාළ විස්තරය කියන්න. හැබැයි ඉතින් ට්‍රිෂා එකපාරටම එයාට ඒක කියන්න උත්සාහ කරන්නේත් නැහැ. එයා එකපාරට කලබල වෙන්න පුළුවන් නිසා. ඒ නිසා ඉතින් මේ ට්‍රිෂා කතාවෙන් සූක්ෂමව තමයි විශාල්ට මේ ගැන කියන්නේ. ඒ කියන්නේ එයා විශාල් නිසාම ප්‍රෙග්නන්ට් වෙලා කියලා. හැබැයි ඉතින් විශාල් මේක අහපු ගමන් එයාට මේක හිතාගන්න බැරි වෙනවත් එක්කම ට්‍රිෂා එයාට කියන්නේ ඔයා මේකට කලබල වෙන්න ඕනේ නෑ. මොකද ඔයා මාව පදින්න ඕනෙත් නෑ. මට මේ ළමයාව තනියම හදාගන්න පුළුවන්. මම ඔයාට මේ ගැන කිව්වේ යුතුයකමක් වශයෙන් කියලා. ඊළඟට විශාලුත් මේ සම්බන්ධයෙන් මෙයාත් එක්ක පොඩ්ඩ වෙලාවක් කතා කරලා ටිකකින් ආපහු එළියටත් ගිහින් ටිකක් වෙලා තනියම මේ ගැන කල්පනා කරලා මේ හම්බ වෙන්න යන්නේ එයාගේත් ළමෙක්නේ කියලා හරියටම තේරුම් අරන් ආයමත් ට්‍රිෂා ගාවට ඇවිත් කියනවා මට මේ ළමයාගේ තාත්තා වෙන්න පුළුවන් කියලා. ඒ ට්‍රිෂා කියන්නේ එහෙමයි කියලා අමාව කසාද බඳින්න ඕනෙත් නෑ කියලා. මොකද මේ ට්‍රිෂා විශාල්ගේ බිස්නස් එකක් කරගෙන යන කෙනෙක්ව කසාද බඳින්න කැමතිත් නෑ. ඒත් ඉතින් ඊළඟට ට්‍රිෂා ඊට පස්සේ දවසේ එයා ડોක්ටර්ව හම්බෙන්න යනවා කියලා දැනගත්තම විශාලුත් යනවා එයාත් එක්කම ડોක්ටර්ව හම්බ වෙන්න. ඒ දේවල් එක ට්‍රිෂාට තේරුම් යනවා විශාල් කියන්නේ ගොඩක් කොල්ලෝ වගේ ප්‍රශ්නයක් වුණාම පැනලා යන જાතිය කෙනෙක් නෙමෙයි කියලා. මොනවා වුණත් ඊළඟට කාලයත් එක්ක ට්‍රිෂාගේ තාත්තත් එයාව තේරුම් අරන් ට්‍රිෂාට බල කරනවා. එයා යාට ලැබෙන්න යන ළමයාගේ තාත්තව කසාද බඳින්න අකමැති වුණත් එයා එයාට එකපාරක් හරි මුණ ගසන්න කියලා. ඒකත් එක්ක ඉතින් ට්‍රිෂා මේ ගැන විශාල්ටත් කියලා එයා එයාගේ තාත්තට මුණ ගසනවා. හැබැයි විශාල්ව දැක්ක ගමන් ට්‍රිෂාගේ තාත්තට හිතාගන්න බැරි වෙනවා මේ වගේ කෙනෙක් එක්ක ට්‍රිෂා එක දවසකට හරි සම්බන්ධයක් පවතර තියෙන්නේ ඇයි කියලා. මොකද විශාල්ගේ මතු පිට පෙනුමෙන් එයාව ටිකක් අවුල් විදියට තමයි ට්‍රිෂාගේ තාත්තට පේන්නේ. මොනවා වුණත් ඊළඟට එක දිගටම විශාල් එක්ක කතා කරලා එයාගේ විස්තර අහද්දී විශාල්වත් එයාගේ ගැන හැම ඇත්තම්ම වගේ මේගොල්ලන්ට කියනවා. ඒ කියන්නේ විශාල් ටිකක් පොඩි කාලෙදිම වගේ ඒගොල්ලන් ජීවත් වෙලා තියෙන ප්‍රදේශයේ ඇති වෙලා තියෙන ලොකු ගම් වතුර තත්ත්වයන් නිසා එයාට එයාගේ අම්මවයි තාත්තවයි නැති වෙලා. ඊළඟට එයා ඉඳලා තියෙන්නේ එයාගේ ඥාති පවුලක් ගාව. ඒත් එහෙම ටික දවසක් කාලෙක ගත වෙද්දී යාටම තේරිලා කාටවත් බරක් නොවි ජීවිතේ තනියම නැගිටින්න ඕනි කියලා. ඉතින් ඊට පස්සේ තමයි විශාල්යාගේ හොඳම යාළුවවත් එක්කගෙන නගරයට ඇවිත් ඒගොල්ලන් මේ වෙද්දි කරගෙන යන බිස්නස් එක පොඩි තැන ඉඳලා පටන් අරන් තියෙන්නේ. ඇත්තටම ඉතින් ඒක නිසාම මේ වෙද්දියට ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න එයාගේම ගයක් වගේම එයාගේම මූල්‍යමය වත්කම් සැලකිය යුතු ප්‍රමාණයකුත් තියෙනවා කියලා තමයි විශාල් කියන්නේ. කොහමද ඊනට ওই දේවල් එක්ක ට්‍රිෂා ඇතුළු එයාගේ තාත්තට තේරුම් යනවා විශාල්ට එයාගේ අම්මවයි තාත්තවයි පොඩි කාලෙදිම නැති වුණේ නැත්තම් එයා මීට වඩා හොඳ ජීවිතයක් ගත කරන්න තිබ්බ කියලා. මොකද විශාල්යාගේ අම්මයි තාත්තයි ගැන කියලා තියෙන දේවල් එක්ක මේගොල්ලන්ට තේරෙනවා ඇත්තටම විශාල් කියන්නේ හොඳ පවුලක ළමෙක් කියලා. ඊළඟට ওই දේවල් කතා බහ කරලා විශාල් මෙහෙන් ජනමත් එක්කම ට්‍රිෂාගේ තාත්තට තේරෙන්න ගන්නවා විශාල් මේ වෙද්දි කරන වැඩේ නවත්තලා එයාට වෙනත් හොඳ ජොබ් එකක් හොයලා දුන්නා නම් එයාට එයාගේ දුවත් එක්ක ප්‍රශ්නයක් නැතුව බැඳලා උනත් ජීවත් වෙන්න පුළුවන් කියලා. මොකද විශාල්ගේ පිටපෙනුම වගේ නෙමෙයි එයාගේ ගතිගුණ කොටක් හොඳයි කියලා මේ වෙලාවෙදිම ට්‍රිෂාගේ තාත්තට තේරෙන්න ගන්නවා. ඉතින් ඒ නිසාම ඊළඟ දවසේදී ට්‍රිෂාගේ තාත්තා කොමර විශාල් ඉන්න තැන හොයාගෙන එයාගේ ගෙදර ගිහින් මුලින්ම මෙහි ට්‍රිෂාට ජීවත් වෙන්න සුදුසු පරිසරයක් තියෙනවද කියලා බලනවා. මොකද ට්‍රිෂාගේ තාත්තට දැන් ඕනේ කොමර මේ විශාල්ව පිළිවෙලක් කරලා එයාට ට්‍රිෂාව බඳලා දාන්න. ඒ ඉතින් මේ ගෙදර හැමදේම වගේ අවුල් වෙලා තියෙනවා කියලා දකින ට්‍රිෂාගේ තාත්තා මුලින්ම මේ ගෙදර පිළිවෙලකට හදලා ගන්න කට්ටියක්ව ගෙනල්ලා ඒගොල්ලන්ට ඒ වැඩේ කරන්න දීලා විශාල් එක්කගෙන යනවා එයාට අයිති සහ එයා හඳුනන අයගේ තැන් කීපයකට. ඒ කියන්නේ කැමති දැනකින් විශාල්ට එයා කැමති විදිහට නිදාසය කරන්න පුළුවන් ජොබ් එකක් හොයලා දෙන්න. ඇත්තටම ඉතින් මේ එක තැනකවත් විශාල්ට කරන්න ලොකු වැඩ නෑ. එයාට පොඩියට වැඩ කරලා ලොකු සැලරි එකකුත් ගන්න පුළුවන්. ඒත් ඉතින් වැඩේ කියන්නේ මේ කිසි එකක් විශාල්ට හරියන්නේ නෑ වගේම අවසන්ට මේක නවතින්නේ මෙතනට ට්‍රිෂාත් ඇවිල්ලා. කොහමද ඉතින් ඊළඟට ට්‍රිෂාගේ තාත්තා මේ දෙන්නටම පැහැදිලි කරලා දෙනවා එයා මෙහෙම දෙයක් කරන්න හේතුව. ඒ කියන්නේ එයා කියන්නේ ඒගොල්ලන් විවාහ නොවි හිටියොත් මේ ළමයා ඉපදිලා ලොකු වෙද්දී එයාට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඉතින් ඒ නිසා එයා මේගොල්ලන්ව පිළිවෙලක් කරලා බඳින්න හදන්නේ කියලා. මොනවා වුණත් අවසානට ඔය කතා එක විශාල්ටත් තේරුම් යනවා ට්‍රිෂාගේ තාත්තා කියන කතාව ඇත්ත කියලා. ඉතින් ඒ නිසා මෙයාත් කැමති වෙනවා ට්‍රිෂාව විවාහ කරගෙන අලුතින්ම ජීවිතේ පටන් ගන්න. හැබැයි ඉතින් එයා එහෙමයි කියන මේ වෙද්දි කරන බිස්නස් එක නවත්තන්න කැමති වෙන්නේත් නැහැ.
ඊළඟට ඉතින් ත්‍රිෂාගේ තාත්තත් කමන්නේ ඔයා එක කරගෙන යන්න කියලා ඒගොල්ලන්ට ඒ විදිහට හරි එකතු වෙන්න අවස්ථාව දෙනවා. ඒත් ඉතින් ත්‍රිෂා නම් ඒකට වැඩි කැමැත්තක් නැහැ. ඉතින් ඒ නිසාම ඊළඟට එයා එයයි විශාල් අතර වෙන්න පුළුවන් ලොකුම දෙයක් වෙලා තියෙන නිසා විශාල්ගේ ගෙදර ගිහින් එයාත් එක්ක ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්ද කියලා මුලින්ම බලන්න තීරණය කරනවා. ඒ කියන්නේ එයාත් එක්ක ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් නම් විතරක් එයාව කසාද බඳින්න. ඒකට ඉතින් දැන් ත්‍රිෂාගේ තාත්තත් කැමති වෙනවා වගේම ඊළඟ දවසේ මෙයා ත්‍රිෂාව විශාල්ගේ ගේ ගාවෙන් ඩ්‍රොප් කරගෙන යනවා. එයාට විශාල් එක්ක ඉන්න බෑ කියලා හිතුනොත් ඒ ඕනම වෙලාවක ආපහු ගෙදර එන්න කියලා. ඊට පස්සේ ඉතින් ත්‍රිෂා ওই විදිහට විශාල්ගේ ගෙදර යනවත් එක්කම මේ වෙන දේවල් එක විශාල්ගේ යාළුවත් පුදුම වෙලාවක යනවා. ඇත්තටම ඉතින් මේ වෙද්දි මේ ගෙදර ප්‍රශ්නයක් නැතුව ත්‍රිෂාට ඉන්න පුළුවන් විදිහට හැමදේම හදලා තියෙන්නේ. ඒ වගේම විශාලටත් ගොඩක් සතුටුයි ත්‍රිෂායත් එක්ක ජීවත් වෙන මෙහෙම ආපු එකට. කොහමද ඉතින් ඊළඟට මේගොල්ලෝ මේ දවසේ රැත් එළියට ගිහින් ටිකක් නිදාසේ සතුටින් කාලේ ගත කරලා ආපහු ගෙදර ඇවිත් ඒ දෙන්නත් එක්කම නින්දර යන ලෑස්ති වෙනවා. ඒ වගේම මේ වෙද්දි ත්‍රිෂාට තේරිලායි තියෙන්නේ විශාල් එක්ක විවාහ වෙලා වුණත් ප්‍රශ්නයක් නැතුව සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒත් ඉතින් ඊළඟට මේ දවසේ රෑ විශාලට හදිසියෙම කෝල් එකක් එනවා. එයාගේ යාළුවව ආයෙමත් පොලිසියෙන් අල්ලන් ගියා කියලා. ඒ කියන්නේ අර බෝතල් වගේ ඩෙලිවර් කරන්න ගිහින් කොහමද ඉතින් දැන් ඕකත් එක්ක විශාල් ත්‍රිෂාට ගෙදරටම වෙලා ඉන්න කියලා පොලිසියට යනවා. එයාගේ යාළුවව කොහමද නිදාස් කරගන්න. ඒත් ඉතින් වැඩේ කියන්නේ මේ පාර නම් කේස් එක ටිකක් ලොකුවටම දුරදිග ගිහින්. ඒ නිසා විශාලට මොකක්ම හරි කරලා එයාගේ යාළුවව නිදාස් කරගන්නත් උදේ වෙනකම් අනිවාර්යෙන් ඉන්න වෙනවා. හැබැයි ඉතින් එහෙම හිටියත් මේ පාර නම් එයාව නිදාස් කරගන්න අමාරු තත්ත්වෙකුයි තියෙන්නේ. ඉතින් ওই හේතුත් එක්ක විශාල් ත්‍රිෂාට කෝල් එකක් කරන් වෙලා තියෙන දේ කියලා කියන්නේ ඔයා කලබල නැතුව ගෙදරටම වෙලා ඉන්න මම උදේ වෙද්දී ආපහු ඉක්මනටම එන්නම් කියලා. හැබැයි ඉතින් ඔහොම කිව්ව විශාලටම දැන් මාරමාවුල්. මොකද මේ දේවල් එක්ක යාට කවදාවත් ඇති වෙලා නැති විදිය බයකුත් ඇති වෙනවා ත්‍රිෂායාව දාලා යයිද කියලා. අනිත් පැත්තෙන් ඉතින් අපිට පෙන්නනවා ත්‍රිෂායාගේ තාත්තට දැන් කෝල් එකක් ගන්නවා. ඒත් එයාට කියන දේ නම් අපිට පෙන්නන්නේ නැහැ. කොහමද ඊට පස්සේ එහෙමම උදේත් වෙනවා වගේම උදේ වුණ ගමන් කිසිම ප්‍රශ්නයක් නැතුව විශාල්ගේ යාළුවවත් පොලිසියෙන් නිදාස් කරනවා. බැරි නම් ත්‍රිෂා කලින් දවසේ රෑ එයාගේ තාත්තට කෝල් එකක් කරන් කියලා තියෙන්නේ මේ ගැන. ඉතින් ඒ නිසාම ත්‍රිෂාගේ තාත්තා පොලිසියට කතා කරලා. ඇත්තටම ඉතින් එයාටත් පොලිසිය එක්ක ලොකු කන්ටැක්ට් එකක් තියෙන නිසායි විශාල්ගේ යාළුවටත් උදේ වෙද්දී ලේසියෙන්ම නිදාස් වෙන්නත් පුළුවන් උනේ. හැබැයි ඊළඟට විශාල් කලබලෙන් කෙලින්ම යන්නේ එයාගේ ගෙදරට. මොකද ත්‍රිෂාට ප්‍රශ්නයක් නැහැ නේද කියලා බලන්න. ඉතින් දැන් මෙයා ගෙදර හැමතැනම වගේ ත්‍රිෂාව හෙව්වත් එයා කොහෙවත් නැහැ. ওই සිදුවීමත් එක්ක දැන් විශාල් හොඳටම කලබල වෙලා ත්‍රිෂාගේ ගෙදර යනවා. එයා යාව දාලා ගිහින්ද කියලා දැනගන්න. බැරි නම් ඉතින් දැන් ඇත්තටම ත්‍රිෂා ඉන්නේ මෙහෙ. මේ වෙලාවේදී විශාල් හොඳටම බය වෙලා හිටියා. ත්‍රිෂා ඇත්තටම මෙහෙට ඇවිත් තියන්නේ එයාගේ ඉතුරු ඇඳුම් ටික අරගෙන යන්න. මොනවා වුණත් ඊළඟට ওই සිදුවීම එක්ක විශාලටත් හොඳටම තේරෙන්න ගන්නවා. එයාට හරියටම ගැළපෙන්නේ ත්‍රිෂාව සහ එයා දැන් වගකීම් සහිතව වැඩ කරන්න ඕනි කියලා. ඉතින් ඒ නිසාම විශාල් මේ වෙලාවෙ ඉඳන් තීරණයක් ගන්නවා. ආයා පොලිසි ගාන යන්න වෙන විදිය එයා මේ වෙනකම් කරන් ආපු බිස්නස් එක නවත්තලා නීත්‍යානුකූල විදියට කරන් යන්න පුළුවන් වෙනත් එයාගෙන් බිස්නස් එකක් කරන්න පටන් ගන්නවා කියලා. දැන් ඉතින් ওই කතාවට ත්‍රිෂාත් ගොඩක් සතුටු වෙනවත් එක්කම විශාල් මේ පාර එයාගේ හදවතින්ම ත්‍රිෂාගෙන් අහනවා එයාව විවාහ කරගෙන ජීවිතේ ඉස්සරහට ගෙනියන්න කැමතිද කියලා. එතකොට ඉතින් ත්‍රිෂාත් මේ පාර කිසිම දෙයක් හිතන්නේ නැතුව එකපාරින්ම ගොඩක් සතුටින් ඒකට කැමති වෙනවා. ඒත් එක්කම අවසාන වශයෙන් විශාල් අරන් තියෙන තීරණය දැනගතම ත්‍රිෂාගේ තාත්තත් ගොඩක් සතුටු වෙනවා. කොහමද ඊළඟට ඉතින් අවසානෙට අලුතෙන්ම ආයේ ජීවිතේ පටන් ගන්න විශාල් ත්‍රිෂාව එයාගේ ගෙදරට ආපහු එක්කන් යනවත් එක්කම හැමදේම ආපහු හොඳ අතර හැරිලා ඔන්න ඔය විදිහට අපේ අද කතාවත් එන්ඩ් වෙලා යනවා. එහෙනම් ඉතින් අපේ අද වීඩියෝ එක ගැන ඔයාගේ අදහස මොකද්ද? හොඳද නරකද කියලා පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති. හැබැයි අපේ channel එකට අලුත් යාළුවෙක් නම් ඔයාලට පුළුවන් අපේ channel එක මේ දැන් උනත් subscribe කරලා අපිත් එක්ක මේ දැන් උනත් එකතු වෙන්න. එහෙනම් ඉතින් අපි අදට ගිහින් එන්නම්. එතකන් ඉතින් හැමෝම පරිස්සමට ඉන්න. හැමෝන්ටම එහෙනම් සුබ දවසක්.